ආයල්වනේ නොවැම්බර් 21 මචං පාරට බහලා පිකටින් එකක් කරන්න අදහසක් තියෙනවා කියලා විපක්ෂයේ කාලකන්ණි බංකොලොත් දේශපාලනඥයන්ගේ අදහසක් මම දැක්ක සමාජ මාධ්‍ය තුල යනවා. මම ආන්නේ රත්තරන් මිනිස්සුන්ගෙන් ආදරණීය සහෝදරයන්ගෙන් අම්මා තාත්තගෙන් දුවදරුවගෙන් මචං උඹලා අපි එකතු වෙලා තිබ්බ දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා ඒකෙදී ඇතුළු කණ්ඩායමට මේ අවස්ථාව ලබා දුන්නේ අපි හොරු ටික හිරේ දාන්න මේ රටේ දූෂණය බීසණය තුරන් කරන්න. එතකොට මේ අපේ හොරා කාපු සල්ලි ටික අපිට අරන් දීලා හොරුන් හිරේ දාලා නැවත එවැනි දෑ රට තුල සිද්ධ නොවෙන්න මහ ජනතාවගේ බදු මුදල් වලට අතගැසීමකින් තොරව රට සෞභාග්‍යමත් දේශයක් කරා රැගෙන යන්න කියන මැසේජ් එක දෙමින් මචං විශේෂයෙන්ම රාජපක්ෂ බලකායත් මෝඩ සජ්ජය කණ්ඩායමත් ඇතුළු සියලු විපක්ෂ බලවේග වලට නැවතීමේදී තියලා මචං අපි අවස්ථාව දුන්නා JP කියන අලුත් සමාජිකාව කරලියට ගේන්න. එහෙමනම් මචං මේ ආණ්ඩුව දැන් අපි බලාපොරොත්තු වන අරමුණ කරා බොහොම ක්‍රමානුකූලව සෙමින් පේමන් කරන මචං ඒක පැහැදිලිව පේනවා. එතකොට මචං අපි නම් කාටවත් මචං පාරට වහින්න ඕනකුත් නැහැ. මේ ආණ්ඩුව ගෙදර යවන්න අවස්ථාවකුත් නැහැ. මම එහෙම කියන්නේ මචං. දැන් අපිට පේනවා කේලියලා එතකොට SM රංජිත්ලා චන්ද්‍රසේනලා අපේ බදු මුදල් වලින් චිල් ගහලා විදේශ ගමන් ගිහිල්ලා මචං නරිනාවලා සුපිරි ලයිෆ් එකේ උප කට්ටිය මචං දැන් අඬ වැළපෙන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම මුම්බේ දඟලන්න මචං තව ටිකක් ඉන්නවනේ සෙට් එක නාමල්ලගේ ඇතුලේ යන්න. අන්න ඒකෙන් බේරෙන්න මිසක් උඹලට අපිට තියෙන ආදරේට නෙමෙයි මචං. අනිත් ඒ තව දෙයක් මතක් කරන්න ඕනේ මචං. ওই ලුණු ගොයිය පොඩ්ඩක් කෑ ගහනවා. මේ උන්ට මෙලමදි ඒක නිසා පාරට වහින අරකයි මේකයි කියලා. මචං මෙහෙම දෙයක් තියෙනවා. මෙච්චර කරා වැටිච්ච රටක් මචං ෆවුන්ඩේෂන් එකක් නැත්තනකට ඇදලා දාපු කාලකන්ණි අවුරුදු 75ක් 6ක් පුරාවට උඹලට දරාගෙන ඉන්න පුළුවන් වුණා නම් කරුණා කරලා මචං දරාගෙන ඉන්න 140 කියන්නේත් ලුණු වලට හොඳ මිලක් තමයි. හොඳද? ඒකින්ද මචං බොරුවට මේ දේශපාලනඥයෝ උඹලා කඩේ යවන්න ඇදුවට හරක් වගේ දඟලලා කඩේ යවන්න එපා. කොහොමත් මචං අපි නම් උඹලට මේ ආණ්ඩුව කරන්න තියා උලන වරල්ලක් කොළඹට පිකටින් කරලා පෙන්නන්න. බේරේ නෙමෙයි තෝපි අරන් ගිහලා මුහුදේ ගිල්ලන්නේ මේ පාර ආවොත්. ඒකින්ද මං හිතන්නේ තවත් බත් කන හරක් ලංකාවේ ඉන්නවා කියලා. හොඳට එක දෙයක් මතක තියාගන්නලා උම්මේ දඟලන්නේ ගැහෙන්නේ උඹලට අපිට තියෙන ආදරෙත් නෙමෙයි. උන්ගේ නැති වෙලා ගියපු දේශපාලන හයිය උන්ට ආපහු ලබා ගන්න. යකෝ මොනවද කරේ ඒකෙදී එකම ජනාධිපති එයා පෙන්ෂන් යනවානේ. පෙන්ෂන් නොගියත් තව අවුරුදු 5කින් ආය අපි ලොවෙත් බලයට ගේනවා. ගෙනාවට පස්සේ පෙන්ෂන් ගියත් එයාගේ වරප්‍රසාද සියල්ල දේ නැති කරගෙන රටේ මහ ජනතාව වෙනුවෙන්